හායි මගේ යාළුවනේ. ඉතින් දැන් රෑ නෙමේ. දැන් පාන්දර මං හිතන්නේ වෙලාව 2:00. ඉතින් ඔයාලා හිතනවා ඇති මේ මහ පාන්දර නැගිටගෙන මෙයා මොනවද කරන්නේ කියලා. ඉතින් යාළුවනේ අද 25 නත්තල් දවසේනේ. ඉතින් මේ නත්තල් දවසේ රෑ මම හිතුවා අපේ බබාලා මේ සැරේ තමයි යාළුවට නත්තල ගැන ටිකක් තේරෙන්න ගත්තේ. නත්තල කියන්නේ මොකක්ද? නත්තල් 100ක් ඉන්නවා. ඔය වගේ දේවල් අපේ ලොකු බබා මේ සැරේ තමයි හොඳට දැක්කේ. ඉතින් එයා නත්තල ගැන ටිකක් මේ ටිකේ කියෙව්වා. නත්තල් 100ක් ඕනේ. ඉතින් ওই දේවලුත් එක්ක මම අද කිව්වා නත්තල් 100 ඔයාලට තෑගි ගෙනත් දෙනවා කියලා. ඉතින් එයාලා නැත්තම් එහෙම දෙයක් දන්නේ නැහැ. අනික අපේ පොඩි බබාගේ උපන්දිනේ ඊයේ තමයි ඉදිලා තිබ්බේ. 24 වෙනිදා. හැබැයි ඉතින් මට එයාට පුංචි කේක් එකක්වත් අරගෙන දෙන්න බැරි වුණා. ඊයේ දවසේ මොකද ඊයේ වැස්ස එහෙම තිබ්බ නිසා අපිට ටවුන් එකට යන්න විදියක් තිබ්බේ නැහැ. ඉතින් ඔන්න ඒ නිසා මම නෝමල් පොඩි කේක් එකකුත් අරගෙන මම හිතුවා නත්තල් දවසේ නත්තල් 100ගෙන් අපේ බබාලා දෙන්නට තෑගි හම්බෙන්න ඕන කියලා. ඉතින් මං පුංචි තෑගි දෙකකුත් දෙන්නට කඩෙන් අරගෙන ආවා. ඉතින් මම පාන්දර දැන් ඒක මතක් වෙලා නැගිට්ටේ. ඊට උදේම ඒ දෙන්න හැරෙනකොට ඒ දෙන්නගේ ළඟින් මේ තෑගි දෙක මම තියන්න ඕනේ. මොකද එතකොට ඒ දෙන්නට සර්ප්‍රයිස් එකක් ඒ වගේම ලොකු සතුටක් ඒ දෙන්නට ඒකෙන් දැනෙනවා. ඉතින් මං හිතුවා ඒ දෙන්නම සතුටු කරන්න ඕනේ කියලා. ඉතින් මේ තෑගි දෙක ගේ ඇතුලේ මං හැංගුවා. මොකද ඒක දැක්කොත් ඒ දෙන්න අතිනානේ. ඒක නිසා මම ඒක හංගලා තමයි තියෙන්නේ. දැන් ඉතින් මම ඒක ටිකක් පාර්සල් හදලා කියන ලොකුවට නෙමෙයි. මොනවද බ්‍රවුන් පේපර් කවර් එක දාලා තමයි තෑගි ටික තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම මොනවාද ඒ දෙන්නට ගත්ත තෑගි කියලා. ඉන්නකො මම අරගෙන නිකන්. ඉතින් ඊට කලින් මම කියන්න ඕන මම දෙකට විතර නැගිටලා තේ එකක් හදාගෙන වේපස් බිස්කට් එකක් එක්ක තේ බිව්වා. දැන් මම මේක හොදලම කුස්සියෙන් මේක හොදලා තිබ්බනම් ඒ වැඩේ ඉවරයි. මෙන්න මේ පෙට්ටියේ තමයි මේ දෙන්නගේ තෑගි දෙක මම හැංගුවේ. ඉතින් මේක මගේ සාරි එහෙම දාන පෙට්ටියක්. ඔන්න තියෙන අපේ බබාලා දෙන්නගේ තෑගි දෙක. ඉතින් ඔන්න එහෙනම් හරි. මම ඔයාලට පෙන්නන්නම් මම මොනවාද අපේ බබාලා දෙන්නට ගත්ත තෑගි කියලා. ඉතින් එක වගේම තෑගි එක වගේම තෑගි තමයි මම මේ දෙන්නට ගත්තේ. මොකද ටිකක්වත් වෙනස් වෙන්න බෑනේ. එහෙම වුණොත් පොඩ්ඩක් අවුල් යනවා දෙන්නටම. ඒක නිසා එක වගේ තෑගි දෙකක් තමයි ගත්තේ. මොන මාළේ බයික් එකේ ෂීට් එකට දාන්න තමයි ගෙනාව යද බඩු ගොඩක් ගත්තා. ඒ ටිකත් මම පස්සේ පෙන්නන්නම්. ඉතින් එහෙම දාගෙන ආව නිසා පොඩ්ඩක් මේක කවර් එහෙම අවුල් වෙනවා. මේ තියෙන්නේ අනිත් තෑගි පාර්සල. ඉතින් දෙකම එක වගේ. ඉතින් මට හිතුණා පව් මේ මගේ බබාලා දෙන්න තියෙන විදියට කොහොම හරි අරන් දෙන්න ඕනි කියලා මම හිතුවා. මොකද තෑග්ගක් හම් වෙනකොට එයාලත් හරි ආසයිනේ. ඉතින් ඔන්න මම දෙන්නටම ගත්තා. එක වගේ පාට පැන්සල් පෙට්ටි දෙකක්. මොකද වැඩි චිත්‍ර අඳින එකනේ. දැන් දෙන්නට අරන් දීලා තිබ්බර පාට පැන්සල් ඒවත් ඉවර වෙලා මේ ලොකු බබා ගැන චුට්ටක් වන්නේ. ඉතින් ඒක නිසා දෙන්නටම එක වගේ දෙකක් ඔන්න මම ගත්තා. ඉතින් මේ එක පාට පැන්සල් පෙට්ටිය රුපියල් 690යි. අර දෙපැත්ත මුල තියෙන්නේ දෙපැත්ත පාට දෙකක් තියෙන්නේ. අන්න ඒ කලර් එකෙන් තමයි ඒ පාට පැන්සල් පෙට්ටි දෙකක් තමයි මම ගත්තේ. ඉතින් ඔය දෙක තමයි එක තෑග්ගක්. ඕකෙන් දෙකක් ගත්තා. ඊළඟට ගත්ත දෙන්නටම මෙන්න මේ ලස්සන පැන්සල් දෙක.
ඉතින් හරි ආසයි මේ වගේ ලස්සන අයිටම්ස් වලට අපේ ලොකු බබා එහෙම. ඉතින් මං අරගෙන දුන්නා මෙන්න මේ වගේ එක වගේ හැබැයි පාට දෙකකින් මාරු වෙන නිසා පාට දෙකකින් අරන් දුන්න එක වගේ පැන්සල් දෙකක්. ඉතින් මේක මේ මෙයාලට සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඇත්තට මාස හිතන මේ වගේ දේවල් දකිද්දි මේ බබාලෙන් අම්මලා නම් ඒක දන්නව ඇති. යාළුවට ඉතින් අරන් දෙන්නම තමයි හිතෙන්නේ මේ වගේ දේවල් දකිනකොට. ඉතින් හරිම කියුට් මේවා. ඉතින් මේ දෙකත් මේ දෙක වෙන් කරනවා මම. ඊළඟට තව එකක් මම ගත්තා. ඒගොල්ලෝ දැන් ගෙදර සෙල්ලම් කරනවානේ. මේ දවස්වල අපේ දෙන්න සෙල්ලම් කරන්නේ පොත් ගන්නවා. පොත් අරගෙන පිළිවෙලට තියලා එයාලගේ ටොයිස් තියෙනවානේ. ටෙටි බෙයාලා, ඉප්පෝ ඒ වගේ ඒවා. ඉතින් ඒව අරගෙන පොත් උඩින් තියලා ළමයි නිදි කරනවා. ඔය වැඩක් තමයි මේ දවස්වල කරන්නේ. ඉතින් මම හිතුවා මෙන්න මේ වගේ දෙයක් අරන් දුන්නාම ඒ දෙන්නට ගෙදර කුයන වැඩ දැන් බබාලා නාවනවා, බබාලාට කුක්කු දෙනවා, බබාලව නිදි කරනවා, ඒවනේ කරන්නේ. ඉතින් ඒකට මේ වගේ දෙයක් හම්බුණා අරන් දුන්නොත් මම හිතුවා ගෙදර වැඩ කරන ඒවා, උයන ඒවා, උයලා බබාලාට අනික තමයි අපේ බබාලා දෙන්න කප්පල කොල කෑලි නම්මනම් කපලා එක එක කෑම හදනවා. ඉතින් මෙහෙම දෙයක් අරන් දුන්නාම එයාලට මේ වාචන වල උයන්න කරන්න පුළුවන් මොන හරි දාලා. ඉතින් ඒ නිසා මම හිතුවා මේක එකම පාටින් තමයි මම අරන් දුන්නේ. හැබැයි චුට්ටක් වෙනස්. මේක සුදු තියෙනවා මේකේ රෝස තියෙනවා. ඉතින් ඔය විදිහට දෙකක් තමයි මම අරගෙන දුන්නේ දෙන්නට. අනික මම මේ දෙක ගන්නකොට බැලුවා දෙකේම එක වගේම බඩු තියනවාද කියලා. ඉතින් එහෙම නැත්නම් අපේ ලොකු බබා තමයි ගොඩක් දුරට නංගිට මේක තියෙනවා මට මේක නෑ කියලා පොඩ්ඩක් ඉතින් සද්ද දාන්නේ. ඒක නිසා මේ දෙකත් මම මේ විදිහට එක වගේම ගත්තා. ඉතින් මේ බලන්න මේක උනේ රුපියල් 200ක් වගේ තමයි. මේ රුපියල් 200යි. ඉතින් මේ ට්‍රේ එකක් තියෙනවා. කෑම හදන භාජන තියෙනවා, වතුර කෝප්ප තියෙනවා, ට්‍රේ එක තියෙනවා, පිඟාන් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඉතින් මම මේවා අපේ ලොකු බබාට පොඩි කාලේ ඉස්සර අරන් දුන්නා චූටි කාලේ. හැබැයි අයගේ වැඩි සෙල්ලම් කරේ නෑ. මගේ ආසාවට තමයි ඒ කාලේ මම සෙල්ලම් බඩු අරගෙන දුන්නේ. දැන් නම් ඉතින් මං හිතන අක්කා නංගි දෙන්නම ඉන්න නිසා දෙන්න ආසාවෙන් මේවත් එක්ක සෙල්ලම් කරයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට එක වගේම දෙන්නට ගත්තේ. එක වගේ නැත්නම් පොඩ්ඩක් අනික තමයි මෙතනින් හොඳටම තියෙන තෑගි පාර්සලය තමයි අක්කට දෙන්න ඕන. චුට්ටක්වත් එහෙම ඩැමේජ් වෙලා තියෙනවා වෙන්න බෑ. මේ හොඳම එක තමයි අක්කට දෙන්න ඕන. නංගි නම් ඕන එක නංගි යවලක් නෑ. මේ පාට පෙට්ටියෙත් මේක කවුරු හරි අර ගන්න කෙනෙක් ඇරලා බලලා මේක පොඩ්ඩක් මේ ටිකක් පරණ වෙලා වගේ දෙන. ඉතින් මේක අපේ ලොකු බබාට දීලා බෑ. එයාට හොඳ මේක තමයි දෙන්න ඕනේ. ඉතින් මේක දෙන්න පුළුවන් මට පොඩි එක්කෙනාට. ඉතින් රෝස පාට මෙන්න මේ රෝස පාට පැන්සල දෙනවා අපේ ලොකු බබාට. මේකෙ පොඩි වෙනසක් තියෙනවා. මේකත් හොඳට නවලා කරලා තියෙනවා. ඒ නිසා මම මේක දෙනවා ලොකු බබාට. මේක ගම් එකේ එහෙම චුට්ටක් මියාවලා කවුරු හරි ඇරලා බලලා ඒ නිසා මේක දෙනවා මම අපේ පොඩි එක්කෙනාට. ඉතින් මේ දම් පාට එකයි මේ පාට පැන්සල් පෙට්ටියයි. ඔන්න ඔය ටික තමයි මම බබාලා දෙන්නට ගත්ත තෑගි. ඉතින් මම පෙන්නන්න ඕන ලං කරලා. ඉතින් ඔය තියෙන්නේ. ඉතින් මේ සෙට් එක අපේ ලොකු එක්කෙනාට. මෙන්න මේක අපේ පොඩි බබාට. ඉතින් ඔය තෑගි දෙක තමයි මම අත්තරට දෙන්නට දෙන්නේ. අනික තමයි අපේ චූටි බබාගේ බර්ත්ඩේ එක. ඉතින් චූටි බබාගේ බර්ත්ඩේ එකට හෙට තමයි මම කේක් එකක් ගෙනාවා. ඉතින් ඒක අර බර්ත්ඩේ කේක් එකක් නන් නෙමෙයි. මේ ඉතින් මේ
පොඩි එක්කෙනාට මං කිව්වනේ කේක් එකක් අරගෙන ආ මොකද එයා ආසයි දන්නේ එයාට තේරෙන්නේ හැපි බර්ත්ඩේ කේක් කිව්වහම මොන වගේද දැකලා තියෙන අය උනාට කොහොම හරි කේක් එකක් තමයි එයාට ඕනේ. ඒක නිසා මං හිතුවා බර්ත්ඩේ කේක් බොරුවට ඇත්තට මේ වෙලාවේ පඩි ගත්තට ඉතින් මගේ පඩියට මොකද උනේ කියලා මම ඔයාලට කියන්නම්. එහෙම ලොකු කේක් එකක් ගන්න තරම් අතේ මුදල් නැහැ. ඒක නිසා අපි තේ පොද්දි කන්න පුළුවන් සාමාන්‍ය කේක් එකක් තමයි ගත්තේ. හැබැයි ඒත් එක්ක මං ගත්තා යාට පුංචි බැලුම් කීපයක් ඉටිපන්දමක් ඔන්න ඔය ටික අරගෙන අර බර්ත්ඩේ කේක් එකක් කපන විදිහටම අක්කයි නංගි දෙන්න තියලා ඒ ටික කරන්න ඕනේ කියලා. ඉතින් බර්ත්ඩේ එක තිබ්බේ නම් ඊයේ. හැබැයි මම අද 25 හෙට තමයි බබාගේ කේක් එක කපන්න කියලා හිතාගෙන ඉතින් එයාගේ ආසාවනේ. ඉතින් එහෙම පුංචි සතුටක් එයාට දෙන්න ඕනේ මට දැනට තියෙන විදිහට. ඉතින් මට ඒ හැමදේම පිළිවෙලට කරන්න පුළුවන් දවසට මම ඒක කරනවා. එතකන් මම මේ විදිහට ඒ දෙන්නගේ සතුට වෙනුවෙන් පුංචි දෙයක් මම කරනවා. අනික තමයි මට කියන්න බැරිුණා. ඉතින් හෙට උදේට බලමු. මම දැන් මේ දෙක මේ බ්‍රවුන් පේපර් කවරේ දාලා පැක් කරගන්නවා. පැක් කරගෙන ඉතින් ලොකු ඩෙකොරේෂන් නම් මම කරන්නේ නැහැ. එච්චර දෙයක් ඕනේ. ওই තෑගි දෙක ඒ විදිහට මේ බ්‍රවුන් පේපර් කවරේ දාලා බ්‍රවුන් පේපර් කවරේ නවලා හෙටේ දෙන්න නිදිය ලැහැරෙනකොටම මේ දෙන්නගේ නිදාගන්න තැන දෙපැත්තෙන් මම කොහොම හරි තියලා තියනවා. නැගිට ගමන් මම කියනවා මේ බබා නත්තල් සීය තෑගි දෙකක් දීලා ගිය දෙන්නට කියලා ඉතින් සර්ප්‍රයිස් කරනවා. එහෙනම් ඉතින් ඒ දෙන තෑගි දෙක බලන්නේ කොහොමද කියලා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකට ඇඩ් කරලා එකත් පෙන්නන්නම්. එහෙනම් ඉතින් අද මේ පුංචි වීඩියෝ එක ගොඩක් දික් වුණා මම අනවශ්‍ය විදිහට කතා කරන්න ගිහිල්ලා. එහෙනම් ඉතින් අදට නවතින්න. හැමෝටම සුබ නත්තලක්. ඒ වගේම හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. channel එක subscribe කරන්න, like එකක්, comment එකක් දාන්න කියලා ගොඩක් ආදරයෙන් මම ඔයාලට මතක් කරනවා. අදට නවතින්න. හැමෝටම සුබ දවසක්.